කොහොමද මගේ ආදරණීය අම්මලා අපි කෑම පොතේ මාස 6 ඉඳලා අවුරුදු වෙනකන් කතන්දරේ කතා කරා. එතකොට අපි අද අවුරුදු 1 සිට 2 දක්වා දිනකට අවශ්‍ය ප්‍රමාණය කියලා පිටුවක් තියෙනවා. ඒ පිටුව බලමු. කෑම වර්ගය දිනකට අවශ්‍ය සම්පූර්ණ ආහාර ප්‍රමාණය කියලා තියෙනවා කොටස් දෙකක්. බත්, කිරිබත්, ඉන්දියාප, ආප්ප, තෝසේ ආදිය තේකෝප දෙකක ප්‍රමාණයක් දිනකට දෙන්න ඕනේ. පිසිනු ලද ඇට, කඩල, කව්පි, පරිප්පු, මුං ඇට වර්ග මේස හැඳි 3ත් 6ත් අතර ප්‍රමාණයක්. විවිධ එළවලු වර්ග මේස හැඳි 3ත් 6ත් ප්‍රමාණයක්. එතකොට පලා වර්ග තේකෝප භාගයක ප්‍රමාණයක්. හාල් මැස්සෝ 6ක් 8ක් විතර. මාළු, මස්, පීකුදු, කුකුල් මස් ඒ වගේ දේවල් ගිනි පෙට්ටියක තරම් කුඩා ප්‍රමාණයේ කැබලි 2ක්. කූනිස්සෝ මේස හැඳි 2ක්. බිත්තර 1ක්. පළතුරු දිනකට දෙවරක්. උදාහරණ මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක්, එක දොඩම් ගෙඩියක්. මව්කිරි ආහාර වේලකට පසුව දිනකට 2ක් 3ක් දෙන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මව්කිරි නොලැබෙන්නේ නම් කිරි ආහාර, මුදවපු කිරි කෝපයක්, යෝගට් 1ක්, චීස් ගිනි පෙට්ටියක තරම් කෑල්ලක් තමයි දෙන්න කියලා කියන්නේ අවුරුදු 1 සිට 2 දක්වා දිනකට. ඊට පස්සේ මේ විදිහට බබාට දෙන්න ඕනි ආහාර වර්ග මොනවද කියලා අපිටම හදාගන්න කියලා කියනවා. ටයිම් ටේබල් එකක් හදාගෙන මේ විදිහට සඳහන් ගරුවද බ්‍රහස්පතින්දා මේ බබාට මෙන්න මේ දේවල් තියෙනවා කියලා දෙනවා කියලා අපි මේ වගේ එකක් හදාගන්න කියලා කියනවා. ඇත්තටම එහෙම කරගන්න එක ඉතින් ලේසි. අපි ගාව තියෙන දේවල් වලින් මේ වගේ chart එකක් හදලා කෙටි ආහාරයට මේව දෙනවා, උදේට දවල්ට මෙහෙම දෙනවා කියලා අපිට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා කෙටි ආහාරය anu මොනවද කියලා කොටසක් තියෙනවා. ඒකේ තියෙනවා කෙටි ආහාර වර්ග. මෙන්න මේ දේවල් තමයි අපිට කෙටි ආහාර විදිහට ගන්න පුළුවන් දේවල් විදිහට දාලා තියෙන්නේ. ඉතින් මීට අමතරව අපි ওই විවිධ කෑම වර්ග හදනකොට ඒවත් අපිට කෙටි ආහාර විදිහට දෙන්න පුළුවන්. කෙටි ආහාරය anu මොනවාද? කෙටි ආහාරය anu ශක්ති ජනක බවින් පෝෂක ගුණයෙන් සපිරි වරකට කුඩා ප්‍රමාණයකින් ලබා දෙන ආහාර වේලක්. ඉතින් මෙතන අප්ප, ෆෘට් සලාඩ්, මඤ්ඤොක්කා, රටකජු, ඔම්ලට්, ඉඩ්ලි වගේ දේවල් ඉතින් තියෙනවා මෙතන. ඔය එක වඩේ වගේ කෑම ජාතියෙම තියෙනවා. ඒවා අපිට කෙටි ආහාර විදිහට දෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ දරුවාට කෙටි ආහාර අවශ්‍ය වන්නේ ඇයිදයි ඔබ දන්නවද කියලා කොටසක් තියෙනවා. මෙම ආහාර කුඩා ප්‍රමාණයකින් ප්‍රධාන වේල් දෙකක් අතර මැදදී අමතර ශක්තිය සහ පෝෂණය ලබා දෙන නිසා තමයි අපි කෙටි ආහාර දෙන්න ඕනේ. කෙටි ආහාර ලබා දෙනු ලබන්නේ කුමන වේලාවටද කියලා තව කොටසක් තියෙනවා. ප්‍රධාන වේල් දෙකක් අතරට පෝෂ්‍යදායක කෙටි ආහාරයක් ලබා දෙන්න තම්බන ලද බිත්තර කෑල්ලක්, තම්බන ලද අල කෑල්ලක්, පොල් හෝ බටර් ටිකක් එක්ක කියලා උදාහරණයක් දාලා තියෙනවා. දරුවගේ බර වැඩිවීම සහ බඩගිනි වීමේ සංඥාව අනුව දිනකට වරක් හෝ දෙවරක් කෙටි ආහාර දෙන්න කියලාත් කියනවා. ඊට පස්සේ බිත්තර දරුවන්ට ඉතා පෝෂ්‍යදායක ආහාරයක කියලා කොටසක් තියෙනවා. අමතර ආහාර පටන්ගෙන සති 2ක් ගිය පසු බිත්තර කහමද ස්වල්පයකින් පටන් අරගෙන තවත් සතියකින් පමණ සුදු මදේද දෙන්න. මිලෙන්නඩු ගුණයෙන් වැඩි දිනපතා වුවත් දිය හැකි ආහාරයක් තමයි බිත්තර. කෙටි ආහාරයක් ලෙසවත් ලබා දිය හැකියි කියලා කියනවා. ඔන්න බර අඩු අම්මලාට එහෙම බිත්තරයක් හැමදාම බබාට දුන්නට ප්‍රශ්නයක් නෑ. ඒක හඳුන්වලා දුන්නට පස්සේ ඔන්න ඔය විදිහට තමයි අවුරුදු 1 සිට 2 දක්වා අපේ කතන්දරේ තියෙන්නේ. ඔන්න මම හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති මේ පොතේ තියෙන්නේ මොනවද කියලා. ආයේ මේකේ තියෙනවා පෝෂණයට සහ වර්ධනයට වැදගත් අනිකුත් පණිවිඩ මොනවද කියලා මම ඒක ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට අරගෙන එන්නම්. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න අනිවාර්යෙන්ම එකතු වෙන්න. ගිහින් එන්න.